දොළොසත ජ්‍යෝතිෂ සේවය සමග රැඳී සිටින නිරන්තරයෙන් අපේ නාලිකාවත් සමග තම තමන්ගේ අදහස් උදහස් හුවමාරු කරගන්න සියලුම ප්‍රේක්ෂකයින්ට අද අපි අදහස් කරනවා 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදායින් පස්සේ මේ ග්‍රහ මණ්ඩලේ පුංචිම ග්‍රහය වශයෙන් හඳුන්වන ඥානකාරක බුධ ග්‍රහයා තමන්ටම අයිති ලග්නයක් වෙන කන්‍යා රාශියේ උච්ච බලයෙන් යුතුව ගමන් කරනවා. හැබැයි ඒ ගමන් කරන්නේ තමා සමග සමීපයෙන්ම ඉන්න රවි ග්‍රහයට අයිති උත්තරපල් නැකතේ. උත්තරපල් නැකතේ දෙවෙනි පාදයේ ගමන් කරන්නේ. දැන් මෙතනදී ඔබට සාකච්ඡා කරද්දී කියන්න වෙන කාරණයක් තමයි මේ බුධ ග්‍රහයා බුද්ධියට අධිපති ග්‍රහය වගේම හරිම මේ අර නිර්ලෝභී ගුණය නැති ග්‍රහයි. ඒ කියන්නේ හරි ලෝභකමක් තියෙනවා. එතන මේ ලෝභකම කිව්වහම බොහෝ අය හිතන්න පුළුවන් මේ ලෝභකම තියෙන්නේ සල්ලි වලට. මුදල්නේ මූලික වෙන්නේ හැම දෙයකටම නැහැ. මේ ලෝභකම හැම දෙයකටම බලපවත්වනවා. කාලය වැය කරන්න ලෝභ වෙනවා. ශ්‍රමය වැය කරන්න ලෝභ වෙනවා. මුදල් වැය කරන්න ලෝභ වෙනවා. කෑම බීම වලට ලෝභ වෙනවා. ඉතින් මේ ලෝභ වීම කොයිතරම් හොඳද කියන එක තමයි ගණනය කරන්න වෙන්නේ. ඒ නිසා මේ ග්‍රහයා දැන් ඇත්ත වශයෙන්ම හොඳට වෙහෙස මහන්සියලා වැඩ කරලා කටයුතු කරන්න ඕන වෘත්තියක යෙදලා ඉන්න කෙනෙක් තමන්ගේ ශ්‍රමය වැය කරන්න ලෝභ වෙනවා කියන්නේ කම්මැලි වෙනවා මහන්සි මේ උදාසීන වෙනවා කියන්නේ ඒක තමන්ට ලොකු අගතිගාමී දෙයක් සිද්ධ වෙන තියෙන ඉඩක්. අනිත් පැත්තෙන් බලන විට කාලය අද කරන්න බෑ මේක හිට කරනවා මේක පස්සේ කරනවා. ඒතර කාලෙ ගිහිල්ලා තමන් දන්නේම නැතුව ඒ වැඩේ එක්ස්පයර් වෙලා. දින පැනලා. තමන්ට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න තිබිච්ච අවස්ථාව නැති වෙලා. අනිත් පැත්තෙන් මුදල් කියන්නේ ඒ අවශ්‍ය වෙලාවට දැන් අපි හිතමු බිලක් ගෙවන්න තියෙනවා නම් ඒ බිල්පත ගෙව්වේ නැත්තම් ඒ નિયમિત කාල සීමාවේ ලයිට් බිල ගෙව්වේ නැත්තම් ලයිට් කපලා දානවනේ. අන්න ඒ වගේ මේ වගේ කියන්නේ මේ අර උදාසීන අර අනවශ්‍ය විදිහේ ලෝභකමක් ගන්න ගතිය මේ බුධගේ තියෙන නිසා අපි සාකච්ඡා කරලා බලමු බුධ ග්‍රහයා අන් අයගේ සංයෝගයකින් තොරව යම් භාවයක ගමන් කරද්දී කොහොමද මේ බලපෑම ඇති වෙන්නේ කියලා. තුලා ලග්නයෙන් උත්පත්තිය ලබා සිටින ඔබේ කේන්දරයේ මේ 12 වෙනි භාවයෙන් නිවේදනය කරන කරුණු කාරණා කෙරෙහි වැඩි අවධානයක් මේ වෙලාවේ යොදනවා නම් හොඳයි. ඒකට හේතුව සැප්තැම්බර් මාසේ 7 වෙනිදාන් පස්සේ මේ බුද්ධියට අධිපති ග්‍රහය. ඒ වගේම අර ටිකක් ලෝභ ගුණයක් අලසකමක් ක්‍රියාවට පත් කරන නපුංසක ගතිය හැම තියෙන බුධ ග්‍රහයා මෙම භාවයේ 12 වෙනි භාවයේ උච්ච බලයෙන් සිය ගමන ආරම්භ කරනවා. එතකොට මේ භාවයේ නිවේදනය කරන්නේ රෝහල් සේවය. බන්ධනාගාරය. ඊළඟට වියහියදම්. ආදායම නෙමේ වියදම. ඊළඟට මෝක්ෂ බලය. මෙවැනි පරස්පර විරෝධී කරුණු කාරණා 4ක් මෙතන නිවේදනය වෙනවා. එතකොට ඒ කරුණු වලට කොහොමද ඔබ මුහුණ දෙන්නේ? බුධ ගමන් කරන්නේ උච්ච බලයේ. ඇත්ත වශයෙන් ඔබට කිසියම් ආකාරයේ නීතිමය ගැටලුවක් මේ වෙලාවේ මතුවලා තියෙනවා නම් එන්න ඒ නීතිමය ගැටලුවට ඔබ මුහුණ දීමේදී අර උදාසීන ගුණය ඈත් කරලා තමන්ගේ කාලය හරියට කළමනාකරණය කරගෙන බුද්ධිමත් විදිහට නියම උපදේශනය ලබාගෙන හැකිතාක් මිල මුදල් අර පරිස්සම් කරගෙන ඒ අධිකරණ කටයුතු වෙනුවෙන් පෙනී සිටියොත් ඔබට සාධාරණත්වය කෙරෙහි විශ්වාසයක් තබා ගන්න පුළුවන් වේවි. ඒ ස්ථානෝචිත ප්‍රඥාව යොදා ගන්න පුළුවන් අවස්ථාවක් නිසා ඒක මගහරින්න නැතුව කටයුතු කරන්න බෝනන්දු විය යුතුයි. ඊට අමතරව බලද්දී ආදායම ඉක්මවා යන වියදමකට සූදානම් නොවි ඒ
අතේ තියෙන මුදලට අනුකූලව කටයුතු කිරීමට අවශ්‍ය වියදම් විතරක් හඳුනගෙන වැඩ කරන්න පුළුවන් වෙලාවක් මේ බුදගේ බලපෑම බුද යහපත් විදිහට ඉන්න නිසා අන්න ඒක තේරුම් අරගෙන වැඩ කිරීමටත් තුලා ලග්න හිමියන් මේ අවස්ථාවේ වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරනවා නම් අධික තෘෂ්ණාව මුල් කරගන්නත් එපා. Taman කොයිතරම් ආසා කළත් භෞතික සම්පත් නොගැලපෙන දේවල් ඒ භෞතික වශයෙන් එක්රස් කිරීමටවත් උනන්දු වෙන්න එපා. එහෙම වුණොත් ඔබට සිද්ධ වෙන්නේ පාඩුව. මේ බුධ ග්‍රහයා මෙම 12 වෙනි භාවයේ යහපත් විදියට ගමන් කරන අවස්ථාවේදී ඔබ කල්පනා කළ යුතුයි තමන්ගේ අනිත් කටයුතු කොහොමද කරගෙන යන්නේ. ඔබ නිරෝගී පුද්ගලයෙක් නම් මේ වෙලාවේ ඔබට ඊතරම් ගැටලුවක් වෙන්නේ. නමුත් ඔබ රෝගකාරක තත්යකට මුහුණ දීලා ඉන්නවා නම් මේ 12 වෙනි භාවයේ රෝහල් සේවය ගැන කතා කරන නිසා ඒ රෝගකාරක තත්ත්වය අවම කරගත හැකි නිසි උපදෙස් වලට නිසි වේලාවට ඉදිරිපත් වෙලා නියමාකාරයට කළමනාකරණය කරගත්තොත් ඔබට එතනින් හිරිහැරයක් කරදරයක් නොවන බවත් පැහැදිලි කරන්න පුළුවන්. පොදුවේ බලද්දී තුලා ලග්න හිමියන්ට මේ බුධ ග්‍රහයා 12 වෙනි භාවයේ සිය ගෝචර ගමනින් ගමන් කරන මොහොත උච්ච බලයෙන් සිටින මොහොත වගේම විපරීත රාජයෝගයකුත් උදා කරලා තියෙන අවස්ථාවක් නිසා බරපතල හානිකර තත්ත්වයක් ඇති නොවුනත් අවදානන් සහිත අවස්ථාවන් තියෙන නිසා ඒවා හඳුනා ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි කියන එක පැහැදිලි කරන්න පුළුවන්. අද දවසේ අපි සාකච්ඡා කළේ ග්‍රහ මණ්ඩලයේ පුංචිම ග්‍රහය වශයෙන් හැඳින්නුවත් බුද්ධියට අධිපති. හැබැයි බුද්ධියට අධිපතිකම වගේම තමන්ගේ තියෙන අර නිර්ලෝභී ගුණයෙන් ඈත් වෙලා ඊටාම ලෝභ විදිහට කටයුතු කරන බුධ ග්‍රහයාගේ හැසිරීම සාකච්ඡා කළේ. කියන්නේ තමන්ටම අයිති කන්‍යා ලග්නයේ උච්ච බලයෙන් ගමන් කිරීම ආරම්භ කළා සැප්තැම්බර් මාසේ 7 වෙනිදාන් පස්සේ. ඒ ආරම්භයත් එක්ක තම තමන්ගේ ලග්නවල මේ බුධගේ හැසිරීම තමන්ගේ කේන්ද්‍රයට අනුව අයිති වෙන භාවය තුලින් නිවේදනය කරන්නා වූ කරුණු කාරණාවලට මොන වගේ බලපෑමක් ඇති වෙනවද කියන එකයි අද දවසේ අපි සාකච්ඡා කළේ. මෙතනදී ඔබට පැහැදිලි කරන්න ඕන වැදගත් කාරණයක් තියෙනවා. තමන්ගේ උත්පත්ති කේන්දරයේ මොන විදිහටද මේ බුධ ග්‍රහය පිහිටලා ඉන්නේ. ඒ බුධ ඇත්ත වශයෙන්ම එම රාශියේ කන්‍යා රාශියේම උච්ච වෙලා උත්පත්ති ලැබූ කෙනෙක් නම් ඔබට අයහපතක් වෙන්න තියෙන ඉඩ පහසුකම් හුඟක් අඩුයි. අනිත් පැත්තෙන් බලද්දී මේ බුධ ග්‍රහයා නීච බලයෙන් නම් ඉන්නේ. අන්න එතනදී යම් ආකාරයේ තමාට සාධාරණ නොවන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාඩුවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ටිකක් Tamanට හිතට දුක හිතෙන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් මේ බුධ ග්‍රහයාගේ හැසිරීම Tamanට එල්ල වෙන්නේ කොහොමද කියන එක නිවැරදි විදිහටම හඳුනා ගන්න නම් ඔබගේ උත්පත්ති කේන්දරයේ බුධගේ පිහිටීම, ඒ බුධට ලැබෙන ග්‍රහ දෘෂ්ටි, එතකොට ඒ ග්‍රහයෙන් ගමන් කරන නැකත් පාද, ඒ වගේ ගණනාවක් අධ්‍යයනය කරලා තමයි නිවැරදිම තීරණයකට එන්න පුළුවන්. අනිත් පැත්තෙන් දැන් ගෙවන දසාව, ඒ මහා දසාව, අතුරු දසාව, යෝගිනී දසාව, ඊටත් අමතරව ඔබගේ 22 වෙනි දේරකාණාධිපති කවුද? 64 වෙනි නවාංශකාධිපති කවුද? අන්න එවැනි කරුණු කාරණා ගණනාවක් අධ්‍යයනය කරලා තීරණයකට එනවා නම් බුධගේ උච්ච වීම කොහොමද කියන එක තීරණය කරගන්න පුළුවන් වේවි.